ආයිබෝන් යාළුවනේ. ඔන්න මම පොඩ්ඩක් මාකට් එක ඇතුළට ආවා. මේවා ඔක්කොම ෆ්‍රෙෂ් මාල් තියෙන්නේ. මේ කඩවල දැන් තමයි අරගෙන යන ගම කඩවල. ඔන්න මාල් තියෙනවා. තාම නෑ කඩ වහලකනට. වහලා තියෙන්නේ. දැන් ඔය අරගෙන යන්නේ කඩවලට. කඩවල කීපයක් තමයි අරලා තියෙන්නේ. ඔය විදියට තමයි මාකට් එක ඇතුළ. දැන් උදේ 8ට 5ක් විතර වගේ වෙලාව. තාම ඉතින් මාකට් එක හරියට අරලා නැහැ. තමයි අරලා තියෙන්නේ. මේ පැත්ත නම් පොඩ්ඩක් අරලා තියෙනවා. ඔන්න ඔය විදියට කඩ තියෙනවා. මම මේ හොයාගෙන යන්නේ පොඩ්ඩක් මැලේසියන් මේ බංග්ලාදේශ කඩයක් තියෙනවා කියලා කිව්වා. ඒක පොඩ්ඩක් බලන්නත් එක්ක යන ගම. ඒකේ අපිට කන්න පුළුවන් කෑම තියෙනකෝ නැත්තම් මේ බන්නා නම් මනම් කාලා දැන් පහලා තියෙන්නේ. ගොඩක් හැම රටකටම ගියොත් ඕක තමයි කන්න තියෙන අපේ රටේ කෑම. බත් ටිකක් කන්න දැනක් නැහැ. ඉතින් හරමේ අරගෙන උයා ගන්න ඕනේ. උයන්න අපිට වෙලාවක් නැහැ වැඩත් එක්ක. ඒ හින්දා ඉතින් යන්න වෙලාවක් නැහැ. හින්දා ඉතින් අර බන් වර්ග තමයි කන්නේ. ඇතුලේ. ඒක කයි ඉන්නවා ඉතින්. මොකද කරන්නේ? නේද? එහෙම තමයි රටවල් වෙනවා කියන්නේ. ඇත්තටම රටවල් ඒක ලේසි නෑ. රටවල් ජීවත් වෙන එක ලේසි නෑ. හරි අමාරුයි ඉතින් ගයිස්. අමාරුවෙන් හරි ඉතින් අපි ආපු අරමුණ ඉෂ්ට කරගෙන තමයි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ. මේ ඒක කරගන්න ඕනේ. වැඩ තිබ්බා වැඩ අඩු වුණා කියලා ඔන්න මම යනවා එළියට. මාකට් එකෙන් එළියට ගියා. මේ මම දැන් ඔය යන්නේ වැඩ කරන තැනට. මේ වැඩ කරන තැනට තමයි යන්නේ. ඉතින් පොඩ්ඩක් මාකට් එක පැත්ත වලට පෙන්නුවේ තාම කඩවල් ඇරලා නැහැ ඇත්තටම. මම බ්‍රහස්පතින්දා වගේ නිමාඩු. ඒකට මම මේක හරියට පෙන්වන්නම් ඇවිල්ලා. මේ ඒ වෙලාවට මම එන්නම් දැනට පොඩි වීඩියෝ එකක් කරේ ඔයාලට දැනගන්න. ඒක ඇත්තටම රුමේනියාව ගැන ගොඩක් සීනමවාන ඉන්න කට්ටිය පොඩ්ඩ හරි දැනීමක් ලබා ගන්නවා නම් හොඳයි නේ. ඒක නම් පොඩ්ඩක් ඔයාලට මේ දේවල් පෙන්නුවේ. මේ මම ගියා බලන්න මොකුත් නැහැ කඩවල්. ඉතින් බහලා කෑම බංග්ලාදේශ කඩයක් තියෙනවා නම් බංග්ලාදේශ වල කෑම හොඳයි ඇත්තටම. මසාලා නම් ඒ වගේ කෑම තියෙන ඒවා කන්න පුළුවන්. මේ මොකද මම සිංගප්පූරු ඉන්න කාලෙත් බංග්ලාදේශ වලින් කාලා තියෙන කඩවලින් ඇත්තටම හොඳයි ඒ කෑම. මේ ඒක බලන්න කියලා ගියේ තාම නෑ ඉතින් ඇරලා. දැන් මම ඉතින් යනවා. මම දැන් යනවා පොඩ්ඩයි. වැඩ කරන තැනට තමයි යන්නේ. මේ තාම නෑ තාම පැයක් විතර වගේ වැඩ කරන්න තියෙනවා. මම එතකන් ඔය යනවා ඉතින් ඇවිදගෙන පොඩ්ඩක් ඇවිදිනවා. මේ ඇඟටත් හොඳයි. එහෙනම් ඔක්කොටම මේ රටට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පොඩ්ඩක් දැන් එම්බසින්ටත් පොඩ්ඩක් අමාරුයි කියන තත්ත්වයක් තියෙනවා. අමාරුයි කියන්නේ මෙහි පොඩි කතාවක් යනවා. මේ පොඩි කතාවක් යනවා. මෙහි දැන් අරගෙන ඉන්න කට්ටිය ප්‍රමාණය වැඩිිනුත් එක්ක ඉන්නවා කියලා. ඒක ඉතින් අපි හරියටම දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියන්නේ. ඒ හින්දා මේ ඉන්ටෝ පොඩ්ඩක් පෙළෙන ප්‍රතිශතය වැඩි කියනවා. පුළුවන් තරම් ඉතින් තමන් ඒ අහන ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්නෙට හරියට උත්තර දීලා මේ ගොඩ දාගන්න පුළුවන් ඉන්ටෝ එක. මෙහෙමයි අර සාමාන්‍යයෙන් අපි එංගලන්තේ කතා කරන විදිහට ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රොනවුන්ස් කරන්න උන් පොඩ්ඩක් ටට්ටක් ගාලා ඉංග්‍රීසි වචන ටික උන් කියලා දානවා. ඒකට තමන් ඒක අල්ලගන්න ඕනේ. ඒක ඉතින් තමන්ගේ හැකියාව තමයි. ඒ කියන්නේ අවධානය කියන දේ එතෙන්ට විතරක් දෙන්න ඕන. බය කියන කැත ඇරලා අවධානය කියන එක මුල්තන්ට අරගෙන අවධානය දීලා කරොත් වැඩේ කොට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අහන්නේ ඇග්‍රීමන්ට් එකට අදාළ ප්‍රශ්න තමයි. ඉතින්
ඒවට හරියට පිළිතුරු ටික දෙන්න ඕන. පොඩ්ඩක් ඇඹරෙන්න යන්න එපා. අතන කවුන්ටරේ එල්ලෙන්න යන්න එපා. ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් දෙනෙක් ඔය ඉන්ටෝ මෙවුවා කරගන්න. ඔය ඉන්ටෝ පොඩ්ඩක් මේ පේල් කරගන්න ඔය හේතු උඩ. මොකද මේකේ එල්ලෙන්න යනවා. අතන ගිහලා කවුන්ටරේ එල්ලෙනවා. කවුන්ටරේට තමන්ගේ ඩොකියුමන්ට් ටික බාර දීලා තමන් පහසුවට ඇවිල්ලා මේ යනකොට පොඩ්ඩක් එන්නද කියලා අහලා ඒ වගේ පොඩ්ඩක් කරලා යන්න. එකපාරම කඩාන්න බින්දගෙන යන්න එපා. ගිහින් ඩොකියුමන්ට් දික් කරන්න එපා. අන්න ওই ප්‍රශ්න තමයි හුඟක් බලපාන්නේ. මොකද ඒ වගේන් තමයි තමන්ගේ චරිතේ ඒගොල්ලෝ කැමති නැහැ මේ කඩාන්න බින්දගෙන එනවට කැමති නැහැ මේ රටවල් වල හැටි. මේක මේ තමන් යනවා නම් පොඩ්ඩක් ගිහිල්ලා එක්ස්කියුස් කරලා මං එන්නද මැඩම් කියලා අහලා මේ එන්න කියපුවාම ගිහිල්ලා ඩොකියුමන්ට් දෙන්න කියපුවාම දීලා මේ ඒ පිළිවෙල හදා ගන්න ඕනේ. ඉතින් ඒ පිළිවෙලක් නැතිකම හින්දා ගොඩක් දෙනෙක් ඉතින් මේ ඉන්ටෝ ෆේල් වෙනවා. ඒ තමයි හුඟක් ප්‍රශ්න තියෙන්නේ. මේ ඒ හින්දා මම හැමෝටම කියන්නේ ගොඩ දාගන්න ඉන්ටෝ ගොඩ දාගන්න කොහොම හරි ගොඩ දාගන්න. පුළුවන් කරන්න බැරි කමන්නේ මේ හිත හයිය කරගන්න. හිත බය කරගන්න එපා. බය වුණොත් වැඩේ ගොඩ දාන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.